ඔයාලා හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න යන්නේ ඊටමත් වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි පුතාලගේ ජීවිතයේ වැදගත්ම කාලයක් වන වැඩිවියටපත් වීම ගැන. මේ ගැන අද සමාජයේ ගොඩාක් කතා කරනවා අඩුවෙනේ. ඉතින් මම හිතුවා ඒ ගැන කතා කරලා ඔයාලට මේ ගැන පොඩි හරි අවබෝධයක් ලබා දෙන්න ඕන කියලා. එහෙනම් මේ හැමදේම සරලව සහ විද්‍යාත්මකව තේරුම් ගැනීමට අපි අපේ වීඩියෝ එකට යමු. ගොඩක් වෙලාවට දරුවන් වැඩිවියටපත් වීම ගැන කතා කරනකොට අපේ අවධානය වැඩිපුරම යන්නේ ගැහැණු ළමයින්ගේ වැඩිවියටපත් වීම ගැනනේ නේද? හැබැයි පුතාලත් මේ කාලේදී ලොකු වෙනස්කම් වලට ලක් වෙනවා. ඒ කියන්නේ පුතාලත් වැඩිවියටපත් වෙනවා. සාමාන්‍යයෙන් පුතාලා වැඩිවියටපත් වීම ආරම්භ වෙන්නේ පුතාලට වයස අවුරුදු 9ක් 14ක් වගේ අතර කාලයේදී. සමහරුන්ට ටිකක් කලින් මේ දේ වෙන්නත් පුළුවන්. සමහරුන්ට ටිකක් පරක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ දරුවාට වෙනස්කම් පටන් අරගෙන තියෙනවා කියලා ඔබට නොපෙන්නනවා නම් ඒ ගැන වැඩි කලබල වෙන්න ඕන අවශ්‍යතාවයක් නැහැ. ටෙස්ටොස්ටෙරෝන් මේ හැම වෙනස්කමකටම ප්‍රධාන හේතුව තමයි මේ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් එක. මේ හෝමෝන් එක මගින් ඇති වෙන වෙනස්කම් මොනවද කියලා අපි ඉස්සරහට කතා කරමු. මේ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් එක වැඩි වෙනකොට තමයි පිරිමි දරුවෙකුගෙන් තරුණයෙකු බවට වෙනස් වෙන්න පටන් ගැනීම ආරම්භ වෙන්නේ. දැන් බලමු අපි පිරිමි දරුවෙකු තරුණයෙකු බවට පත්වන විට ඇතිවන වෙනස්කම් මොනවද කියලා. උස වැඩි වීම සහ ශරීරයේ ශක්තිමත් වීම. මේ කාලයේදී තමයි පුතාලගේ උස ඉක්මනින් වැඩි වීම ආරම්භ වීම පටන් ගන්න. සමහර වෙලාවට මාස කිහිපයකින්ම කලින් ඇඳුම් ශරීරයට පොඩි වෙලා යනවා. ඒ වගේම මාංශ පේශි වර්ධනය වන නිසා අත් කකුල් වගේම උරහිස් කලින්ට වඩා ශක්තිමත් හා පළල්ව පෙනෙන්නට පටන් ගන්නවා. කටහඬෙහි ඇතිවන වෙනස. පුතාලා වැඩිවියටපත් වෙන සමයේ ටිකෙන් ටික කටහඬ ගැඹුරු ස්වරයකට හැරෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට කතා කරන අවස්ථාවල කටහඬ එකපාරටම උස් වෙලා හෝ පහත් වෙලා හෝ ඇහෙන්න පුළුවන්. මේ తত্ত্বය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයක්. ඊළඟට මුහුණේ සහ ශරීරයේ රෝම වර්ධනය වීම. වැඩිවියටපත් වීම ආරම්භ වීම වන විට උඩුතොලේ රෝම ටිකක් පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ රැවුල, කිහිලි ඇතුලේ රෝම වගේම ශරීරයේ වෙනත් තැන්වල රෝම වැඩි වෙන්න පටන් ගන්නවා. තවත් ලක්ෂණයක් තමයි මේ සිහින ශ්‍රාව කියලා කියන්නේ. ගොඩක් පුතාලට තියෙන තත්ත්වයක් තමයි මේක. සිහින ශ්‍රාව කියලා කියන්නේ ඇත්තටම ඉන්න අතරතුර નિરાයාසයෙන්ම ඒ කියන්නේ ස්වයංක්‍රීයම වීර්ය පිටවීමක් සිද්ධ වෙනවා. ඒකට කියන්නේ වෙට් ඩ්‍රීම් කියලා. මේක රෝගයක්වත් මේ නිසා බය වෙන්නවත් ලැජ්ජ වෙන්නවත් ඕන නැහැ. මේක ශරීරයේ සාමාන්‍ය ලෙස වර්ධනය වන බව පෙන්වන හොඳ ලක්ෂණයක් විතරයි. ශරීරයේ වෙනස් වන තවත් ලක්ෂණයක් තමයි මේ සමේ කුරුලා සහ සමේ ඇතිවන වෙනස්කම්. මේ කාලේදී සමේ වැඩිපුර තෙල් නිපද වෙන නිසා කුරුලෑ එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වයසේ දරුවන් ගොඩක් වෙලාවට මුහුණ පිරිසිදුව තබා ගැනීම ඉතාමත්ම වැදගත්. තව ලක්ෂණයක් තමයි මානසිකව සහ චිත්ත වේගීයව ඇතිවන වෙනස්කම්. මේ අවධියේදී ශරීරය විතරක් නෙමෙයි සිතත් වෙනස් වෙනවා. සමහර දවස්වල ඉතාම සතුටින් ඉන්න දවස් තිබෙනවා. තවත් දවස්වල ඉක්මනින් කේන්ති යන දවස් තිබෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට Taman ගැනම ලැජ්ජාවක් හෝ අවිශ්වාසයක් දැනෙන්නත් පුළුවන්. මේ හැමදේම වැඩිවියටපත් වීමේ සාමාන්‍ය කොටස්. අවසාන වශයෙන් දැන් අපි බලමු පිරිමි දරුවෙකුගේ මේ සිදුවන වෙනස්කම් වලට. අපෙන් ඒ කියන්නේ මවක් පියෙක් විදිහට ඔබෙන් වගේම පාසලේදී ගුරුවරුන්ගෙන් ඔවුන්ට ලැබිය යුතු සහයෝගය මොකක්ද කියලා. දරුවන් මෙම සමහර වෙනස්කම් කතා කරන විට දරුවාගේ විශ්වාසය ආරක්ෂා වන ආකාරයට වැඩිහිටියන් ලෙස කතා කිරීම තුළ දරුවාට ඔහුගේ තිබෙන මෙම ප්‍රශ්න වලට බොහෝ දුරට පිළිතුරු ලැබෙනවා. ඉතින් යාළුවනේ පිරිමි දරුවෙකු වැඩිවියටපත් වීම වගේම ඒ තුළ ශරීරයේ ඇතිවන වෙනස්කම් ගැන බිය විය යුතු නැහැ.
වගේම මේක සෑම පුතෙකුම මුහුණ දෙන ස්වභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. නිවැරදි දැනුම තිබුණොත් මේ වෙනස්කම් තේරුම් අරගෙන විශ්වාසයෙන් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ වලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. මේ වගේ තවත් අධ්‍යාපනික වීඩියෝ නැරඹීම සඳහා මගේ ටුටෝරියල්ස් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.